guys, welcome to my YouTube channel. මම මේ ලලිත් සර්ත් එක්ක මගේ මෙගාස්ටාර් සෙකන්ඩ් රවුන්ඩ් එකට රිහර්සල්ස් කරන ගමන් ඉන්නේ. ඒක ගැන කියන්න කලින් මම ඔයාලට කියන්න ඕන. මගේ ෆස්ට් vlog එකටයි සෙකන්ඩ් vlog එකටයි ගොඩාක් අය ගොඩාක් හොඳ කමෙන්ට්ස් දාලා තිබ්බා. ඉතින් thank you so much ඔයාලගේ කමෙන්ට්ස් වලට, likes වලට, views වලට වගේම මාව subscribe කරාට. ලලිත් සර්ත් එක්ක මේ සෙකන්ඩ් ඇක්ට් එක ප්‍රැක්ටිස් කරන ගමන් ඉන්නේ. ලලිත් සර් රටේ ඉඳන් ආවේ පුංචි කාලයකට, සතියක් වගේ කාලයකට. ඉතින් ලලිත් සර්ගේ වටිනා කාලයෙන් මට කාලය වෙන් කරාට සර්වාට ගොඩාක් thank you. හැබැයි සර් රටේ ඉඳියත් මගේ හැම ඇක්ට් එකක්ම ලස්සනට හදලා දෙනවා කියලා මම දන්නවා. මොකද අම්මා අක්කා මට ගොඩාක් සපෝට් කරනවා. ඉතින් ෂූටින් ඩේට්ස් උත් එක්ක මට ඇත්තටම ප්‍රැක්ටිස් කරන්න වෙලා මදි හින්දා මම ලලිත් සර් ඉන්න කාලේ උපරිම ප්‍රයෝජන අරගෙන මම රිහර්සල්ස් කරා. අපි දැන් බලමු මගේ ඇක්ට් එක හැදෙන්නේ කොහොමද කියලා. Hi guys, මම ඔයාලට මගේ සෙකන්ඩ් ඇක්ට් එක කියන්නේ මෙගාස්ටාර් එකේ සෙකන්ඩ් රවුන්ඩ් එකේ ඇක්ට් එකේ ෆස්ට් ඩේ එකේ ප්‍රැක්ටිස් වලට ගියා කියලා මම හිතන්නේ මගේ පළවෙනි vlog එකේ ෆස්ට් vlog එකේ මම කිව්වා. ඉතින් ෂූටින් වැඩත් එක්ක ප්‍රැක්ටිස් යන්න වෙලාව චුටක් අඩුයි. මම ඉතින් අද දෙවෙනි දවසේ ප්‍රැක්ටිස් වලට යන්න ලෑස්ති වෙලා ඉන්නේ. අපි ගිහින් බලමු කොහොමද ප්‍රැක්ටිස් කරන්නේ කියලා. යමු. Day 3 සෙකන්ඩ් ඩේ එකේ අද දකින්න නැති අම්මා අක්කා කියනවා ඒක ආවා කියලා. ඇත්තටම මං කිව්වා අනේ ඒක ඒත් දන්නේ නැහැ. ඒක ලස්සනට කරනවත් දන්නේ නැහැ මම. හැබැයි කරලා බලමු කියලා. හැබැයි ඒක ලස්සනට ඇවිල්ලා තිබුණා. ඉතින් මම බෑ කිව්වා. අම්මා අක්කා දන්නවා මට පුළුවන් කියලා. ඉතින් අම්මා අක්කා කොහොම හරි බැලලා මගේ ඔක්කොම ටික හදනවා. ඉතින් අපි මේ ඩේ 3 එකේ ප්‍රැක්ටිස් වලට ඇවිල්ලා ඉන්නේ. රෑ තමයි ඇත්තටම ප්‍රැක්ටිස් කරන්න උනේ. මොකද මේ මං ටිකක් අසනීප වෙලා හිටියේ. ඒ අසනීපෙත් එක්ක ඒ වගේම මට ෂූටිනුත් තිබ්බ හින්දා හැමදාම මට රෑ පොඩි වෙලාවල් තමයි හම්බුනේ ප්‍රැක්ටිස් කරගන්න. හැබැයි මම ෆුල් ඇක්ට් එකම හදාගත්තා. මොකද මම ඇක්ට් එක හැදුවේ නැතත් අම්මා අක්කා ඒක ලස්සනට හදලා තිබ්බා. ඉතින් මගේ පාර්ට්නර් කොච්චර කිව්වත් හරියට ටයිම් එකට ඇවිල්ලා ඉවර වෙලා මට ප්‍රැක්ටිස් කරන්න සපෝට් එක දෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති එයයි මමයි ප්‍රැක්ටිස් කරන විදිහ. අම්මා අක්කා තනින් තන කෑ ගහලා බයින විදිහත් ඔයාලට ඇහෙනවා ඇති. පැද්දෙනකොට කන්න හිතෙනවා.
හෙලෝ මගේ රත්තරන් යාළුවනේ කොහොමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? මේ තමයි මම ප්‍රැක්ටිස් කරන ලාස්ට් ඩේ එක. එදත් මට පොඩි කාලයක් තමයි හම්බුනේ ප්‍රැක්ටිස් කරගන්න. ඒ අතරතුරේ ප්‍රචණ්ඩ ඔයාලා දන්නවා අප්‍රේල් මාසේ 19 වෙනිදා LPDS ලලිත් පැරකුම් ඩාන්ස් ස්ටුඩියෝ එකෙන් ලස්සන ෂෝ එකක් කරනවා ප්‍රචණ්ඩ කියලා. ඉතින් ඒකේ මමත් එනවා LPDS crew එකත් එක්ක. ඉතින් ඒකේ රිහර්සල්ස් වන අතරතුරේ තමයි අමාකමට කාලෙ වෙන් කරගෙන මට රිහර්සල් කරේ. ඉතින් අපි අන්තිම දවසේ ප්‍රැක්ටිස් කරපු විදිහ තමයි මේ. Oh, Mahansi. අම්මා අක්ක මරවනවා. නැත්තම් දීලා එන්නේ. දැන් නැත්තම් පුළුවන්ද? බෑනේ.
මාත් එක තරහ වෙලා ඉන්න මරවනවා කියලා. අම්මෝ නෑ තරහ වෙන්නේ නෑ. ලෝබෙත් තරහ වෙන්නේ නෑ. ගැහුවත් තරහ වෙන්නේ නෑ. අපි කාන විදිය බලන්න. මම ෆස්ට් රවුන්ඩ් එකේ ප්‍රැක්ටිස් කරා වගේ මට ලොකු ටයිම් එකක් හම්බුන්නේ නැහැ ප්‍රැක්ටිස් කරන්න. ඒක හින්දා අපි ස්ටේජ් රිහර්සල් උත් ඉවර වෙලා අහපෝ හිතුවා අදත් අපි අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරන්න ඕන කියලා. මොකද මට මම අසනීප වෙලා ඉන්න හින්දා මට ගොඩක් මහන්සි. ඉතින් මම නිදි මරාගෙන ප්‍රැක්ටිස් කරපු ඒවයි ඔක්කොම මගේ ඇඟ ටිකක් වීක් වෙලා තිබ්බේ. ඒක හින්දා මම හිතුවා අද අනිවාර්යෙන්ම ප්‍රැක්ටිස් කරන්න ඕනි කියලා. ඉතින් මෙහෙම තමයි ප්‍රැක්ටිස් කරේ. ඊට පස්සේ අපි ගියා කස්ටියුම් ගන්න. ඉතින් කස්ටියුම් අරගෙන අපි කස්ටියුම් රිහර්සල් එකකුත් කරා. කස්ටියුම් ඇඳලා ඉවර වෙලා අපිට කොහොමද කරන්න පුළුවන්ද මොන හරි මේ හැදෙන්න ඕනද අඩුපාඩු තියනවද කස්ටියුම් එකේ කකුල් අතපය හොඳට උස්සන්න පුළුවන්ද. ඉතින් මේ විදිහට අපි බලලා ඉවර වෙලා තමයි අපේ සෙකන්ඩ් රවුන්ඩ් එකට අපි යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම තමයි අපි ප්‍රැක්ටිස් කරේ. මේ ඉතින් නංගි මමයි පන්සල් යන ලෑස්ති වෙලා ඉන්නේ. මොකද මම මොකක් හරි මගේ විශේෂ දෙයක් මගේ දෙයක් තියෙනකොට මං අනිවාර්යෙන් පන්සල් යනවා. මම මේ බෙල්ලන්විල පන්සල් ඇවිත් තමයි ඉන්නේ. ඉතින් බෙල්ලන්විල පන්සලට නංගි මමයි විතරක් නෙවෙයි කුමු අයියත් ආවා. ඉතින් එයා තමයි මම මේ යන හැමතැනම වීඩියෝ කරන්නේ. පන්සලේ ඉතින් ගොඩක් ලොකුවට වීඩියෝ කරන්න බැහැනේ. පන්සල් ඇවිල්ලා ඉවර වෙලා මං අනිවාර්යෙන් මගේ හැම දෙයක්ම හොඳින් සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ විදිහට තමයි අපි පන්සල් ගියේ. මේ තමයි අපේ තරඟ දවස. ඉතින් තරඟ දවසට පළවෙනියටම අපිට දෙනවා ලයිට් රිහර්සල් එකක්. ඉතින් අපි මේ ලයිට් රිහර්සල් එක කරන වෙලාව ඔයාලට පේනවා ඇති ඇඳගෙන මත් මේකප් කරලා නැහැ. ඇඳගෙන ඉවර වෙලා මම ලයිට් රිහර්සල් එකට ඇවිල්ලා ලයිට් රිහර්සල් එක කරන විදිය. ඉතින් ඒ වගේ මතක් කරන්න ඕන මගේ මේ ඇක්ට් එකේ මේකප් එක කරේ ලංකායියා. ඉතින් හැමදාම මම ගොඩක් ආසයි ලංකායිගේ මේකප් වලට. ලංකා ෆර්නැන්ඩස් සලෝන් එකෙන් තමයි මම ගොඩක් දුරට ඇඳගන්නේ. ඉතින් ලංකායියවත් ආදරෙන් මතක් කරන්න ඕන මට මේ ඇක්ට් එකට වගේම ෆස්ට් ඇක්ට් එකටත් හැමදාමත් මාව ලස්සන කරනවට. ඉතින් මෙන්න මේ විදිහට තමයි ලයිට් රිහර්සල් උනේ. අපි බලමු ඉස්සරහට කොහොමද ඒ ටික වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ ස්ටේජ් රිහර්සල්ස් උනේ. මං ඔයාලට අවුට්පුට් එක මේ vlog එකේ දාන්නේ නැහැ. ඒක ඔයාලා දැනටමත් බලලත් ඇති. බලලා නැති කටියත් ඇති. ඒක ඔයාලට බලා ගන්න පුළුවන් හිරු TV හිරු මෙගා ස්ටාර් YouTube channel එකෙන්. අපි මේක ඉවර වෙලා ගියේ කෙලින්ම ෆොටෝ ෂූට් එක කරන්න ගයන් අයියගේ ස්ටුඩියෝ එකට. ඉතින් මමයි මගේ ගෙදර කට්ටිය අයියලා නංගිලා ටිකයි දිලන්ත අයියයි අපි ටික කොහොම ගියා ෆොටෝ ෂූට් එක කරන්න. මේ vlog එකේ අන්තිමට මම ෆොටෝස් ටිකක් දාන්නම්. ඉතින් ඉස්සරහට මගේ තව vlogs බලන්න ඔයාලා අනිවාර්යයෙන්ම මාව subscribe කරලා තියාගන්න. ඔයාලගේ මේ vlog එකේ මොන හරි අඩුපාඩු තියෙනවා නම් ඒවා මොන හරි ඔයාලට කියන්න ඕන දේවල් තියෙනවා නම් පල්ලෙහින් comment කරගෙන යන්න. ඒ වගේම like කරන්න අමතක කරන්නත් එපා. ඔයාලා ගොඩක් දෙනෙක් comments වලින් ඉල්ලුව vlog එකක් තමයි මම ඊළඟට අරගෙන එන්නේ. ඉතින් ඒ මොකද්ද කියලාත් ඔයාලා පල්ලෙහින් comment එකක් දාගෙන යන්න. එහෙනම් අපි ඊළඟ vlog එකේ හම්බෙමු. bye bye.